ආගුවන් සුබ දවසක් සියලුම දෙනාට. අද දිනේදී මේ වීඩියෝ එක ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු වෙලා තියෙන අනධ්‍යන තනතුරු කිහිපයක් සඳහා අයදුම්පත් කැඳවලා තිනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපි ඔබට මතක් කරනවා ශ්‍රී ලංකාවේ පවතින මෙවැනි රැකියා අවස්ථා ගැන ඉතා ඉක්මනින් දැන ගැනීමට අපේ SkillX LK YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. හොඳයි. ඉතින් දැන් අපි අපේ වීඩියෝ එකට යමු. මෙහිදී අයදුම්පත් කැඳවලා තියෙන මුල්ම තනතුරු තමයි විගණන සහකාර දෙක ශ්‍රේණිය. ඒ සඳහා අයදුම්පත් කැඳවලා තියෙනවා. අපි බලමු මේ තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. මුලින්ම අපි අධ්‍යාපන සුදුසුකම් දිහා බලමු. අපොසේ සාපේල විභාගයේදී සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍ය, ගණිතය කියන විෂයන් වලට සම්මාන සාමර්ථ්‍යයන් සහිතව විෂයන් 6කින් එක්වරකදී සමත් වෙලා තියෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපොසේ උසස් පෙළ නව විෂය නිර්දේශය යටතේ සියලුම විෂයන් එකවර සමත් වීම හෝ පැරණි නිර්දේශය යටතේ විෂයන් 3කින් එකවර සමත් වීම සිදු වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. මේ විෂයන් සඳහා සාමාන්‍ය පොදු පරීක්ෂණය ඇතුළත් වෙන්නේ නැහැ. ඒ වගේම තනතුරට අදාළ විශේෂ සුදුසුකම් විදියට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ මූලික අධිකර, ආවාසරික පළවෙනි අධිකර, පදනම් අධිකර, CAB 1 විදායක අධිකර සමත් වීම හෝ ඊට සමාන වෙනත් සුදුසුකම් ලබා තිබීම හෝ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය ගැන සීමා එකේ පදනම් අධිකර සමත් වීම හෝ ස්ලියට් එක යටතේ තියෙන HND පාඨමාලාව සමත් වීම, ඒ වගේම AAT සමාජිකත්වය ලබා තිබීම සහ විගණන කටයුතු පිළිබඳ රාජ්‍ය ආයතනයක හෝ පිළිගත් පුද්ගලික ආයතනයක අමු වශයෙන් වසර 2ක බලපුරුද්දක් ලබා තිබීම තියෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මාස 6කට නොඅඩු පරිගණක දීම් පිළිබඳ පිළිගත හැකි සුදුසුකම් පිළිගත් ආයතනයකින් ලබාගත් අය සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා කියලා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. මෙහිදී තෝරා ගනු ලබන්නේ සම්මුඛ පරීක්ෂණයක් මගින් වැටුප් ක්‍රමය හා වැටුප් පරිමාණය ගැන කතා කරොත් රුපියල් 61275කින් ආරම්භ වෙන මූලික වැටුපකින් මේ තනතුරේ වැටුප් ක්‍රමය ආරම්භ වෙනවා. ඒ වගේම මේ සඳහා අයදුම් කරන්න නම් අනිවාර්යයෙන්ම වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපි යමු දෙවෙනි රැකියා අවස්ථාව මොකක්ද කියලා බලන්න. දෙවෙනි රැකියා අවස්ථාව තමයි කළමනාකරණ සහකාර ගබඩා බාරකරු තුන්වෙනි ශ්‍රේණිය. ඉතින් අපි බලමු මෙම තනතුර සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා. මේදී අපොසේ සාපේල විභාගයේදී සිංහල භාෂාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍ය, ගණිතය කියන විෂයන් වලට සම්මාන සාමර්ථ්‍යයන් සහිතව විෂයන් 6කින් එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අපොසේ උසස් පෙළ විභාගයේදී විෂයන් 3ම සමත් වෙලා තියෙන්න ඕනේ. මේ විෂයන් 3ට පොදු පරීක්ෂණය ඇතුළත් වෙන්නේ නැහැ. ඒ වගේම මේදී විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා පිළිගත් ආයතනයකින් පරිගණක යෙදවීම සම්බන්ධයෙන් මාස 6කට නොඅඩු කාල සීමාවක් සඳහා ලබා ගන්නාලද පිළිගත හැකි සුදුසුකමක් ලබා තිබීම සහ පරිගණක යෙදවීම පැකේජ් භාවිතය පිළිබඳ වසර 2ක පළපුරුද්ද ලබා තියෙන අය පිළිබඳව විශේෂ සැලකිල්ලක්, වැඩි සැලකිල්ලක් දක්වනවා කියලා. ඊට පස්සේ තනතුරට විශේෂ වූ සුදුසුකම් විදිහට ගබඩා පරිපාලනය පිළිබඳ වසරක පළපුරුද්ද හෝ සාපේල විභාගයේදී වාණිජ්‍ය විෂය සමත්ව තිබීම හෝ අපොසේ උසස් පෙළ විභාගයේදී ගණකාධිකරණ විෂය සමත් වීම විශේෂ සුදුසුකම් විදිහට මේ තනතුරට අදාළව දක්වලා තියෙනවා. ඒ වගේම තේරීමේ ක්‍රමයේ විදිහට ලිඛිත පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි තෝරා ගන්න ක්‍රමයේ විදිහට මෙහි දක්වලා තියෙන්නේ. මෙහි වැටුප් ක්‍රමය හා වැටුප් පරිමාණය ගැන කතා කරොත් රුපියල් 49475කින් ආරම්භ වෙන මූලික වැටුපකින් මෙම වැටුප් පරිමාණය ආරම්භ වෙනවා. ඒ වගේම මේ සඳහා අයදුම් කරන්න ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අයදුම්පත් බාර ගන්න අවසාන දිනේ වෙනකොට වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 30ට නොවැඩි විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මනා චරිතයක් තියෙන්න ඕනේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා තෝරා ගන්නා අය සඳහා විශ්වවිද්‍යාල විසින් තීරණය කරනු ලබන පරිදි ආරක්ෂක තැන්පතුවක්, ඒ කියන්නේ බොන්ඩ් එකක් තියන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි බලමු ඊළඟ රැකියා අවස්ථාව. මේ රැකියා අවස්ථාව තමයි විද්‍යාගාර සහායක තුන්වන ශ්‍රේණිය පරිගණක ඒකකයේ.
මෙහිදී ඉල්ලා දෙන අධ්‍යාපන සුදුසුකම් විදියට අපොස සාපල විභාගයෙන් අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහිතව දෙකකට වැඩි වාර ගණනකදී විෂයන් නායකින් සමත් වී තිබීම සහ විද්‍යාගාර සහායක කාර්යයට අදාළ ත්‍ෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් පිළිගත් තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතනයක් සින් නිකුත් කරන ලද NVQ level 2 හෝ 3 මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම තියෙන්න ඕන කියලා සඳහන් කරලා තිනවා. එහෙම නැත්නම් අපොස සාපල විභාගය අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහිතව වාර දෙකකට වැඩි වාර ගණනකදී විෂයන් 6කින් සමත්ව තිබීම හා අදාළ විෂය ශාස්ත්‍රයේ ඒ කියන්නේ මෙහිලා තියෙන විද්‍යාගාර සහායක පරිගණක සම්බන්ධව වසර එකක කාර්මික කුසලතා සහිත සේවා පළපුරුද්දක් ලබා තිබීම තියෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. මෙහිදී වැටුප් පරිමාණය ගැන කතා කරොත් රුපියල් 44575කින් ආරම්භ වෙන මූලික වැටුපකින් මෙම වැටුප් ක්‍රමය ආරම්භ වෙනවා. ඒ වගේම මේ සඳහා තෝරාගන්නේ වෘත්තීය පරීක්ෂණයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් කියලා සඳහන් කරලා තියෙනවා. වයස් සීමාව ගැන කතා කරනකොට අයදුම්පත් බාර ගන්න අවසාන දිනය වෙනකොට වයස අවුරුදු 18කට නොඅඩු සහ වයස අවුරුදු 45කට නොවැඩි විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සඳහා අයදුම් කරන්න නම් සෑම අයදුම්කරුවෙක්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. අදාළ රාජකාරී ඉටු කිරීම සඳහා යහපත් ශාරීරික හා මානසික මට්ටමකින් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම මනා චරිතවත් පුද්ගලයෙක් වෙන්න ඕන කියලා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. මෙම තනතුරු සඳහා EPF සහ ETF හිමි කියලා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වැටුපට පාරිතෝෂික දීමනා ගෙවනවා කියලත් සඳහන් කරලා තියෙනවා. අපි බලමු මේ සඳහා අයදුම් කරන්න කොහොමද කියලා. මේ දක්වලා තියෙන සුදුසුකම් සහිත අයදුම්කරුවන් බෞද්ධ පාලි විශ්වවිද්‍යාල වෙබ් අඩවියෙන් අදාළ අයදුම්පත් ඩවුන්ලෝඩ් කරගෙන කිසිලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් සුදුසුකම් වලට අදාළ සහතිකවල සහ පළපුරුද්ද ඇතුළත් සහතික කළ ඡායා පිටපත් සහිතව ලියුම් කවරයක ඉහළ කෙළවරේ තමා විසින් අයදුම් කරන තනතුරු පැහැදිලිව සඳහන් කරලා 2026 1.2 දින හෝ ඊට පෙර මෙන්න මේ ලිපිනයට එවන්න ඕනේ. ලිපිනය තමයි ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛනාධිකාරී පාලන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නම්බර 37 මොරගහ හේනපාර පිටිපන නගරය හෝමාගම. මේ ලිපිනයට රෙජිස්ටර් පෝස්ට් එකෙන් එවන්න ඕනේ. හොඳයි. ඉතින් අද දිනේ අපි ඔබට ගෙනාවේ ඔබේ සුදුසුකම් අනුව ඔබට අයදුම් කරන්න පුළුවන් තවත් රැකියා අවස්ථාවන් 3ක් ගැන තොරතුරු. ඉතින් ඉදිරියටත් මේ වගේ වීඩියෝ වලින් ඔබ හමු වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා අපේ SkillX LK YouTube channel එක subscribe කරලා අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ වලින් හමු වෙමු. ඔබට සුබ දවසක්. බොහොම ස්තුතියි.